අවලස්සන තරුණිය සහ මායා බෝලය. මේක තවත් ලස්සන සුරංගනා කතාවක්. මේ ඉන්නේ බෙලා. බෙලා එයාගේ අම්මයි තාත්තයි එක්ක ගොඩක් සතුටින් ජීවත් වුණේ. ඒත් අවාසනාවට මට යන්න වෙලාව ඇවිත්. බෙලාගේ තාත්තා දරුණු අසනීපයක් හැදිලා මිය ගියා. බෙලාගේ අම්මටත් ඒ අසනීපයම හැදුන නිසා ඇය ඇගේ සහෝදරියගේ නිවසට ගියා බෙලාව ඇයට බාර දෙන්න. මම ඉක්මනින්ම මිය යයි. කරුණා කරලා මගේ දරුවව බලා ගන්න. හොඳයි. ඔබ කියන නිසා මම දරුවව බලා ගන්නම්. ඔබ දැම්මම මෙහෙන් යන්න. බෙලාගේ නැන්දට දරුවන් හිටියේ නැහැ. ඉතින් බෙලාට එදා ඉඳන් නැන්දා එක්ක ඒ ගෙදර ජීවත් වෙන්න සිද්ධ වුණා. කාලයත් එක්ක බෙලා තරුණියක් බවට පත් වුණා. අවාසනාවට ඇයට තිබුණේ ලප කැලල් පිරුණු අවලස්සන මුහුණක්. ඇගේ මුහුණ අවලස්සන වුණත් ඇයට තිබුණේ කරුණාවන්ත ලස්සන හදවතක්. හැබැයි ඇගේ නැන්දට නම් තිබුණේ නපුරු හදවතක්. අවලස්සන කෙල්ල ඔබ මෙතනට වෙලා විවේක ගන්නේ මම දුන්නු වැඩ ටික ඉවර කරලාද? මෝඩ කෙල්ල කවුද කිව්වේ තමුන්ට විවේක ගන්න කියලා? මම සේරම වැඩ ටික කළා නැන්දේ. ලස්සනට මල් පිපිලා තිබුණා. ඒ දිහායි බලන් හිටියේ. ඊට පස්සේ තමුන්ට කිසිම විවේකයක් නැහැ. යනවා ගිහින් රෙදි සෝදලා දානවා. මම කෑම කාලා ඉතුරු වැඩ ටික කරන්නද නැන්දේ? හොඳටම බඩගිනි. ඇහුනේ නැත්නම් මම කියපු දේ? මම කියපු විදිහටම කරන්නම්. මම තමුන්ව දවස් 2ක් බඩගින්නේ තියෙනවා. අනේ එහෙම කරන්න එපා නැන්දේ. මට සමා වෙන්න. බෙලා ගෙදර පිරිසිදු කළා, ඉව්වා, රෙදි සේදුවා. කිසිම විවේකයක් ගන්න නැතුව නැන්දා කියපු හැම වැඩක්ම කළා. එක දවසක් බෙලා දැක්කා යාචකයෙක් ඔවුන්ගේ නිවස ඉදිරියෙන් යනවා. ඔහුට කාගෙන්වත් කිසිවක් ලැබුණේ නැහැ. ඔහු හොඳටම දුර්වල වෙලා හිටියේ. තමුන්ට කෑම දුන්නා කියලා මොනවද අපට ලැබෙන්නේ? යනවා මෙතනින් දැම්මම. නැන්දා යාචකයාට හොඳටම වැන්නා. බෙලාට ඒක දැකලා ගොඩක් දුක හිතුණා. බෙලා යාචකයා ළඟට ගියේ ඇගේ කෑම වේල අරගෙන. "මාමේ මේක ගන්න. මගේ ළඟ තියෙන්නේ මේ ටික විතරයි." අනේ ඔයාට ගොඩක් ස්තුතියි දරුවෝ. මම ගොඩක් බඩගින්නේ හිටියේ. ඔයාට තියෙන්නේ ලස්සන කරුණාවන්ත හදවතක් දරුවෝ. මේක මගෙන් ඔයාට පුංචි තෑග්ගක්. හරිම ලස්සනයි. එදා බෙලා නැන්දාගෙන් හොඳටම බැනුම් ඇහුවා. අනේ මාමා ගොඩක් බඩගින්නේ හිටියේ නැන්දේ. තමුන්ට මම හොඳ පාඩමක් උගන්වනවා. දවස් 2ක් මම බඩගින්නේ ඉන්නවා. නැන්දා බෙලාව කාමරයට දාලා වැහුවා. මොනවා? හරිම ලස්සනයි. බෙලා ඒ ලස්සන දිලිසෙන බෝලයත් අතේ තියාගෙන හොඳටම ඇඬුවා. ඒ වෙලාවේ සිද්ධ වුණේ හරිම පුදුම දෙයක්. දිලිසෙන බෝලයෙන් විහිදුණු එළිය බෙලා වටා ගමන් කරලා බෙලා ලස්සන තරුණියක් බවට පත් වුණා. මොනවා? මොකක්ද මේ වෙන්නේ? තමුන් කොහොමද මෙච්චර මේ ලස්සන උනේ? මොකක්ද ඔය හංගගෙන ඉන්නේ? ඕක දෙනවා මට මෙහාට. නැන්දා බෝලය බෙලාගෙන් උදුරගත්තා. මේකෙන් මම තමුන්ටත් වැඩිය ලස්සන වෙනවා. ඒත් සිද්ධ වුණේ නැන්දා හිතපු දේ මම නෙවෙයි. ලස්සන වෙලා ඇති. මොකද්ද මට මේ උනේ? තමුන් නිසා තමයි මට මේ දේ සිද්ධ වුනේ. තමුන්ට මම ඒ වෙලාවේ කොහෙදෝ ඉඳලාව බණ්ඩරංචුව නැන්දව කැලේ ඈතට පන්නලා දැම්මා. එදායින් පස්සේ නැන්දා ආපහු ආවෙත් නැහැ. බෙලාට කිසිම දෙයක් ඇය ගැන දැනගන්න ලැබුණෙත් නැහැ. ඊට පස්සේ බෙලා ඇගේ සුන්දරත්වයෙන් වශී වෙලා ඇය සමග ආදරයෙන් බැඳුණු කඩවසම් කුමාරයෙක් සමග විවාහ වුණා. ඉතින් ඔවුන් දෙන්න හරිම සතුටින් ජීවත් වුණා. අලුත් කතාවකින් හමු වෙමු.